අද අපි කතා කරන්න යන්නේ තවත් අලුත් ඩ්‍රාමා එකක් ගැන. මේ ඩ්‍රාමා එක රිලීස් වෙනවා කියලා තියෙන්නේ 2026 අවුරුද්දේ. මේ ඩ්‍රාමා එක ගැන වැඩි විස්තරයක් සඳහන් වෙලා නැහැ. මේ කතාව යුනිවර්සිටි එක කියන්නේ විශ්වවිද්‍යාලයත් එක්ක සම්බන්ධ කතාවක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ කතාව අතීතයේ වර්තමානය ගැන යන කතාවක්. තව මේ නීතිමය සම්බන්ධය පැත්තකින් යන කතාවක් කියලා කිව්වොත් හරි. මෙම ඩ්‍රාමා එකේ ප්‍රධාන චරිත හා නළු නිළියන් 4 දෙනෙක් රඟපානවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. හැබැයි කොහොම වෙයිද කියලා ඉස්සරහට සඳහන් කරලා නැහැ. මෙම ඩ්‍රාමා එක ගැන තොරතුරු සඳහන් වෙලා නෑ. හැබැයි රිලීස් වෙනකම් බලන් ඉන්න වෙනවා. තව මේ ඩ්‍රාමා එකේ ත්‍රාසය, පීතිය, අභිරහස් විසඳන විදිය, නීතිය තියෙන නිසා මේක හොඳ රසාස්වාදයක් ගෙන දෙන ඩ්‍රාමා එක කියන්න පුළුවන්. රිලීස් වෙනකම් අපිට ඉන්න වෙනවා. මෙම ඩ්‍රාමා එක හේඩාර් නම් ටෙලිනාට්‍ය මූලික කරගෙන තමයි හදලා තියෙන්නේ. හැබැයි කොහොම වෙනවද කියලා අපිට වැඩි විස්තරයක් සඳහන් කරලා නෑ. ඒ නිසා අපි ඉස්සරහට බලමු. ලබන අවුරුද්දේ රිලීස් වෙන ඩ්‍රාමා එකක් නිසා. මේ ඩ්‍රාමා එක ගැන විස්තර සඳහන් කරලා තියෙන්නේ ඔච්චරයි. තවත් ඩ්‍රාමා එක විස්තර අරගෙන තව වීඩියෝ එකකින් හමු වෙමු.